සුභාරතී සමග දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී ආයුබෝවන් උදෑසනක්. අද මාර්තු මාසේ 23 වෙනිදා ඉරිදා දවසේ බොහෝ වෙලාවට අපි සාකච්ඡාවට ලක් කරන්නේ සුභාරතී සංවාද මණ්ඩපයෙන් මේ සාහිත්‍ය කලාව ඒ වගේම ආගමික ආදී වූ වැනි විෂයන් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් අදත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ එවැනිම වූ සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව. ඒ සඳහා මෙන්න මෙහෙම ප්‍රවේශයක් මම ලබා ගන්නම්. ලෝකාර්ථ චර්යාවේ යෙදෙමින් උතුම් සම්බුද්ධ ශාසනයත් ඒ උතුම් බෞද්ධ දර්ශනයත් එදා මෙදා ඇති වූ මහත් වූ බාධක සහ අසීරු යුග පසු කරමින් සිය ජීවිත පරිත්‍යාගයෙන් සුරකින්නට එදා සිට වර්තමානයේ දක්වා වූ අරිහත් දජයේ දරා සිටින මහා සංඝරත්නය මහා සංඝ නේතෘන් වහන්සේලා සිදු කළ මෙහෙවර අපට මෙතෙකයි කියා සීමා කරන්නට බැහැ. මේ සම්බුද්ධ ශාසනයේත් බුදුදහමෙත් ලෝකේටම ව්‍යාප්ත කරමින් ජාත්‍යන්තරයේ පවා ගර්භුහුමනට ලක් වූ ශෝභමානවත් වූ උතුම් භික්ෂු ජීවිත ඒ නාමය අපේ හදවතේ වන්දනාවට පාත්‍ර වන්නේ ගෞරවනීය අයුරින්. මෙරට ශාසන ඉතිහාසයේ එවැනි ශෝභමානවත් වූ භික්ෂු ජීවිතයක් ගත කළ තවත් එක් උතුම් සංඝ පීතෘන් වහන්සේ නමක් පිළිබඳව මතකාවර්ජනය කරන්නටයි අද අපි සුභාරතී සංවාද මණ්ඩපය වෙන් කරගත්තේ. ඒ ඔබත් හොඳින් හඳුනන ලෝකයේම හොඳින් හඳුනන ලෝකපූජිත පවර නිරුත්තිකාචාර්ය මහා විභවි රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නායක ස්වාමීන් වහන්සේ පිළිබඳවයි අපි අද සුභාරතී සංවාද මණ්ඩපයේ සාකච්ඡා කරන්නේ. උන්වහන්සේගේ උතුම් ජීවිතය මම හිතන්නේ අපිට පැයක පමණ කාලෙකින් විග්‍රහ කරනවා කියන්නේත් මහා අසීරු කාර්යයක්. නමුත් අපි උත්සාහ කරමු සැකවින් ඒ වැදගත් සන්ධිස්ථාන පිළිබඳව මේ කතා බහ තුළ විග්‍රහ කර ගන්නට. ඒ සඳහා අපි අද මැදිරියට ගෞරවයෙන් වැඩම කරන්නට ආරාධනා කළා ධර්මකීර්ති ශ්‍රී සද්ධර්මාචාර්ය ශ්‍රී සුභූති වාචීස්වරාත්වතංශ නවකෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක වැල්ලවත්ත බෝධිරුක්ඛාරාමාධිපති පූජ්‍ය වස්කඩුවේ ධම්මිස්සර නායක ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ පාද නමස්කාර පූර්වකව අද වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කරා බණ්ඩාරගම වික්‍රමශීලා විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය ගන්ත කතෘ ශාස්ත්‍රපති ඩී.ඒ. පද්මින් සමීර මහතාට. ආයුබෝවන් ඔබතුමන්ට. මේ සාකච්ඡාවට මුඛ්‍ය අරමුණ වෙන්නේ අද මෙහි වැඩ සිටින පූජ්‍ය වස්කඩුවේ ධම්මිස්සර නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් පද්මින් සමීර මහතාගේ සම්පාදකත්වයෙන් මේ වස්කඩුවේ ශ්‍රී සුභූති නායක ස්වාමින් වහන්සේ පිළිබඳව එවැගේම උන්වහන්සේගේ උතුම් ජීවිතය පිළිබඳව ඉතා වටිනා ග්‍රන්ථයක් රචනා වී තිබෙනවා. ඒ එළිදැක්වීම තව නොබෝ දිනකින් සිදු වෙනවා. එය සිහිපත් කරමිනුයි අපි ප්‍රධාන වශයෙන් මුඛ්‍ය අරමුණ කරගන්නේ මේ සාකච්ඡාවට. අපේ නායක ස්වාමීන් වහන්සේ මුලින්ම අපි සාකච්ඡාව ආරම්භ කිරීමට මේ වස්කඩුවේ ශ්‍රී සුභූති නායක හිමිපාණන් වහන්සේගේ චරිතය මම හිතන්නේ වර්තමානයේ භික්ෂූන් වහන්සේලාටත් භික්ෂු පරපුරටත් මහත් වූ ආදර්ශයක්. ඒ වගේම සමාජයටත් උන්වහන්සේගේ ජීවිතයෙන් ගත යුතු බොහෝ දෑ තිබෙනවා. එවැනි චරිතයක් පිළිබඳව හදාරන්නට මෙවැනි ග්‍රන්ථයක් රචනා කරන්නට
මූලික හේතුව වුණේ මොකක්ද කියන එක අපි මුලින්ම පැහැදිලි කරගනිමු. තිරුවන් සරණයි සියලු දෙනාටම. අප සංඝ පරම්පරාවේ කීර්තිමත් ලෝක පූජිත යතිවරයන් වහන්සේ නමක් වශයෙන් ඊටමත් ප්‍රසිද්ධියට පත් වුණ වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති මහා නායක මාහිමිපාණන් වහන්සේ පිළිබඳව මේ පොතක් නිර්මාණය කිරීමට මට ලොකු ආසාවක් ඇති වුණා. මේ පොත නිර්මාණය කිරීමේදී විශේෂයෙන් මගේ ගුරු දේවෝත්තම වස්කඩුවේ ධම්මකිත්ති නායක මාහිමිපාණන් වහන්සේගේ ලොකු ආසාවක් තිබුණා මෙවැනි පොතක් නිර්මාණය කිරීමට. ඉතින් ඒ අවස්ථාව උන්වහන්සේට ගිලිහීමටපත් වුණා අපවත් නිසා ඒ උත්සාහය මටත් ඒ බලාපොරොත්තුව තිබුණා. ඒ ආකාරයෙන්ම ලෝක පූජිත වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති මහා නායක මාහිමිපාණන් වහන්සේගේ උත්පත්තියේ සිට අපවත් වීම දක්වාත් එවැගේම ලෝක ශාසනික වශයෙන් කරන ලද සේවය පිළිබඳව චරිතා ප්‍රදානයක් නිර්මාණය කිරීමට සකස් කිරීමට ඒ සඳහා විශේෂයෙන් මේ පොත සම්පාදනය කිරීමේදී මට විශාල සහායක් දැක්වුවා. මේ පොතේ සම්පාදක W.A. පත්මින් සමීර අපේ මහත්මාණන්. මෙතුමාණන්ගේ උත්සාහය නිසාම අපේ අවවාද අනුශාසනා ලබා ගනිමින් ඊටමත් වටිනා ශ්‍රේෂ්ඨ පුස්තකයක් රාජගුරු ශ්‍රී සුභූති මහා නායක මාහිමිපාණන් වහන්සේගේ චරිතා ප්‍රදානය නිර්මාණය කිරීමට සකස් කිරීමට විශාල රුකුලක් වුණා අපේ පත්මින් සමීර මහත්මාණන්. එනිසා මේ පොත අපි එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා මේ මාසේ 30 වෙනිදා ඉරිදා සවස් 2:30ට මේ විහාරස්ථානයේදී වැල්ලවත්ත. අප වැල්ලවත්ත විහාරස්ථානයේදී. හොඳයි. අපේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට බොහොම වැදගත් වූ කාර්යයක් රාජගුරු ශ්‍රී සුභූති වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමිපාණන් වහන්සේ පිළිබඳව කතා කරනකොට අපිට උන්වහන්සේගේ ගුණය සහ උන්වහන්සේගේ චරිතය මෙතෙකයි කියා අපිට විග්‍රහ කරන්නට මම හිතන්නේ බොහෝ දේ කතා කරන්නට සිද්ධ වේ. මම දැන් හැරෙන්නේ මේ සම්පාදකතුමන් වෙතට. ග්‍රන්ථයේ සම්පාදකතුමන් පත්මින් සමීර මහත්මයා විශේෂයෙන් මේ දැන් රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නායක ස්වාමින් වහන්සේගේ චරිතය මෙවැනි ග්‍රන්ථයකට සම්පාදනය කරනවා කියන උන්වහන්සේගේ ගුණ කදම්බය මම හිතන්නේ මහත් අභියෝගයක්. මේ චරිතයේ පිළිබඳව හැදෑරීම සහ උන්වහන්සේගේ ඒ ක්‍රියාකලාපයේ පිළිබඳව ඉතාමත්ම සැකවෙන් බොහොම විග්‍රහාත්මකව මේ කෘතියට ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් එයත් කිරීම මම හිතන්නේ ඒ චරිතයම අධ්‍යයනය කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ පත්මින් සමීර මහත්මයා මේ 19 වෙනි සතවර්ෂයේ ව්‍යාප්ත වූ මේ වෙස්ලියන් මිෂනාරි ව්‍යාපාරයට බොහෝ වෙලාවට මේ අභියෝගාත්මකව පෙළගැසුණු බෞද්ධ අතිවරයාණන් වහන්සේලාගේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වලා තිබේ වස්කඩුව. ඉතින් මං හිතන්නේ උන්වහන්සේ ජන්මලාභය ලැබුවේ වස්කඩුවේ. ඉතින් එයත් ඓතිහාසික ගමක් බවට පත් වෙනවා. ඉතින් උන්වහන්සේගේ චරිතය පිළිබඳව අපි මුලින්ම කොහොමද හඳුනගන්නේ? මූලාසනයේ වැඩවසන අතිගරු වස්කඩුවේ ධම්මිස්සර නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි පවර නිරුත්තිකාචරිය මහා විභාවී රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියන්නේ 19 වන සියවසේ ලංකාවේ පහළ වෙලා 20 වෙනි සියවස දක්වා වැඩ සිටපු විශ්වයේම පූජනීයත්වයට පත් වුණු කීර්තිමත් මහා යතිවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ලෝක ශාසන සේවය සහ උන්වහන්සේගේ චරිතය අධ්‍යයනය කිරීම ඉතාමත් සංකීර්ණ කාර්යයක්. එය සාමාන්‍යයෙන්
සිදු කළ නොහැකි දෙයක්. නමුත් මම වස්කඩුවේ ධම්මිස්සර නායක මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ උපදේශකත්වය මඟ පෙන්වීම අනුව උන්වහන්සේ සුභූති මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවනය චරිතය පිළිබඳ ප්‍රාථමික හා ද්විතීක මූලාශ්‍රය යන් රැස් කරගෙන අතිවිශාල ප්‍රමාණයක් රැස් කරගන්න අපට පුළුවන් වුණා. ඒ අනුව තමයි මෙම ග්‍රන්ථය සම්පාදනය වෙන්නේ. ඉතින් මම හිතනවා ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතය සාමාන්‍ය අපි වගේ කෙනෙක්ට විස්තර කරන්න අමාරු කාර්යයක්, ගලපනවා කියන්නේ අමාරු කාර්යයක්. නමුත් එය එම චරිතයට මට පුළුවන් උපරිමෙන් සාධාරණය ඉටු කරලා මෙම කෘතිය නිර්මාණය කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. එතකොට ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේ ගැන අපි සඳහන් කරද්දී උන්වහන්සේ වැඩ සිටියේ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්වෙච්ච යුගයක. එම යුගයේදී ප්‍රධාන ලෙස රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ ක්‍රිස්තියානි මිෂනාරි ආගමික කණ්ඩායම් වෙතට ලැබුණා. ඒ වගේම බෞද්ධ බලය දුර්වල වෙමින් පැවතුණි. උන්වහන්සේ ජන්මලාභය ලබනකොට විශේෂයෙන්ම බටහිර සිරිත් විරිත් ගරු කරන එම ආගම අදහන පිරිස්වලට තමයි රජයේ තනතුරුද ඉහළ වරප්‍රසාද ඒ වගේ සියලුම පහසුකම් ලැබුණේ. ඉතින් මේ වගේ දුර්භාග්‍ය සම්පන්න යුගයක්. ඉතින් සුභූති නායක මාහිමිපාණන් වහන්සේ ජන්මලාභය ලබන්නේ අතීතයේ සිට කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන වස්කඩුව කියන ග්‍රාමයේ. එම ග්‍රාමයේ හිටියා කීර්තිමත් ප්‍රභූවරයෙක් කරුණාමුණි පනිස්ද සිල්වා මැතිතුමා සහ පුංචි හාමි කියන එම මැතිනියට තමයි මෙම මහා පින්වන්ත පුත්කුමරා ජන්මලාභය ලබන්නේ. ඉතින් පවුලේ බාලම දරුවා වශයෙන් උපත ලැබූ මුන්වහන්සේ එවක ප්‍රභූවරුන්ට පමණක් සීමා වෙච්ච අධ්‍යාපනය මූලික අධ්‍යාපනය වස්කඩුවේ ගොගලි මේ පූජකතුමා යටතේ පැවතිච්ච මිෂනාරි පාසලෙන් ලබා ගන්නේ. එතකොට ඉංග්‍රීසි භාෂාව විශේෂයෙන් හොඳ ගැඹුරින් හදාරන උන්වහන්සේ ඒ වගේම ගණිතය, සිංහල භාෂාව, සාහිත්‍ය වගේ විෂයන් හදාරලා එම පාසලේ දක්ෂතම ශිෂ්‍යයට හිමි සම්මානයත් ලබාගෙන තමයි උන්වහන්සේ ඉතාලා බාල කාලයේදීම මූලික අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ. ඉතින් මෙම යුගයේ වැඩ සිටියා වස්කඩුවේ තවත් ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේට ඥාතිත්වයක් තියෙන යතිවරයන් වහන්සේ නමක් වස්කඩුවේ එම ග්‍රාමයට ආසන්නව කළුතර ඈතගම සිරි සුමනාරාමී වස්කඩුවේ සරණපාල සීලක්කන්ද මහානාහිමිපාණන් වහන්සේ. මුන්වහන්සේ ඉතා විශාල ශිෂ්‍ය සමූහයක් හිටියා මුන්වහන්සේගෙන් ශාස්ත්‍ර ඥානය ලබා ගන්න. ඉතින් එතකොට ඈතගම ශ්‍රී සුමනාරාමී විහාර වැඩිහිටිය මුන්වහන්සේ කෙරෙහි එම දෙමාපියන්ගේ තිබිච්ච පැහැදීම හේතුවෙන් තමයි තමන්ගේ මේ පුත්කුමරව උන්වහන්සේ යටතේ පැවිදි කරොත් ඉතා විශාල ලෝක ශාසන සේවයක් වෙනවා කියලා ඒ දෙමව්පියෝ දැනගෙන මෙම තමන්ගේ බාලපුතුණුවන්ව සංඝ ශාසනයට පූජා කරනවා. අර මේ උන්වහන්සේගේ චරිතයේ දේශ උන්වහන්සේගේ විස්තර පිළිබඳව සඳහන් වෙනකොට සඳහන් කරලා තිබෙනවා අර උන්වහන්සේ ඉපදුනාට පස්සේ සාමාන්‍යයෙන් මේ බෞද්ධ සිරිතන අනුව ජන්මපත්‍ර පරීක්ෂා කරනවානේ. එහිදී විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා ලෝක පූජිත පඬිතුමක් බවට පත් වෙනවා කියන එක සඳහන් කළා. අනිවාර්යෙන්. එය ප්‍රධාන හේතුවක් වුණා මෙම කුමරුන්ව සංඝ ශාසනයට පූජා කරන්න. ඒ අනුව වස්කඩුවේ මෙම කුමාරයව මේ සරණපාල සීලක්කන්ද නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් පැවිදි කිරීම සිදු කරනවා. ඒ මෙම පැවිද්ද සිද්ධ වෙන්නේ 1847. එතකොට සුභූති හාමුදුරුවෝ ඉපදුනේ 1835. එතකොට වයස අවුරුදු 12ක වගේ කුමාරයෙක් තමයි සුභූති හාමුදුරුවෝ කියන්නේ. එතකොට ඒ කාලේ සරණපාල සීලක්කන්ද හාමුදුරුවෝ වෙතින්
සාමනීර ජීවිතයට අවශ්‍ය සියලුම බණදහම් ඉතාමත් දක්ෂ ලෙස සුභූති හාමුදුරුවෝ හදාරනවා. ඉතින් මේකට වැඩිදුරටත් පැහැදීමට පත්වෙනවා සරණපාල නායක හාමුදුරුවෝ. ඒ අනුව සරණපාල නායක හාමුදුරුවෝ හිතනවා මේ අනාගතයේ බුද්ධාගම වෙනුවෙන් ලෝකයටම සේවයක් කරන්න පුළුවන් මෙම පුත්කුමරවට එමෙම සාමණේර භික්ෂූන් වහන්සේට මේ වැඩිදුර අධ්‍යාපනය පාලි භාෂාව, ත්‍රිපිටක ධර්මය, ව්‍යාකරණය, සංස්කෘත ආදී හෙළ භාෂාව මේ සියල්ල පිළිබඳවම අධ්‍යාපනයක් ඉහළම අධ්‍යාපනය ලබා දෙන්න ඕනි කියලා. ඒ අනුව එවක ඉතාමත් අධ්‍යාපන බෞද්ධ අධ්‍යාපනය ඉතාමත් පිරිහෙමින් තිබ්බ යුගයක්. ඒ වගේම බොහෝම අඩුයි පඬිවරු හිටියේ උගත් පඬිවරු හිටියත් අඩුයි. රචනාවීම ඉතාමත් අඩුයි. විශේෂයෙන් අපි අපේ බෞද්ධාගම බෞද්ධ අධ්‍යාපන එය මිෂනාරි පාලනය යටතේ ඉසා විශාල පිරිහීමකට ලක් වෙලා තිබිච්ච යුගයක්. ඒ අනුව එවක හිටියා ප්‍රධාන උගතෙක් පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති ධූරය සහ ශ්‍රීපාදස්ථානාධිපති ධූරය සහිත සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ධූරය දරූ ඉඳුරුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේ කුශාග්‍ර තෙක් විදිහට ඒ කාලේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා සලකලා තියෙනවා. ඒ අනුව සරණපාල සීලක්කන්ද මාහිමිපාණන් වහන්සේ තම ශිෂ්‍යයව සුභූති හාමුදුරන්ගේ දෙමව්පියන්ගේ සහ සහෝදර පිරිසගේ අවසර අනුව අධ්‍යාපනය ලබන්නට පැල්මඩුල්ල රාජමහා විහාරස්ථානය වෙත ඉඳුරුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ වෙත බාර දෙනවා. එතැන් සිට ඉතාමත් දක්ෂ අයුරින් අපේ සුභූති නායක හාමුදුරුවෝ ඒ සුභූති සාමණේරයන් වහන්සේ මෙම ශිල්ප ශාස්ත්‍රය හදාරනවා. ඉතාමත් උනන්දුව නිසාම උන්වහන්සේ තියෙනවා පොත්වල ලියවිලා පාගම පොත්වලට කොච්චර උන්වහන්සේ ආස කළාද කියනවා නම් පාගමින්නින් ඇවිදගෙන ගිහින් විහෙර විහාර හොයාගෙන මේ පුස්කොළ පොත් පිටපත් කරගෙන තමයි වැඩම කරලා තියෙන්නේ. ඒ විහාරයට නිතරම අහල පහල. ඉතින් මේ විදිහට වැඩම කරලා රැගෙන ආපු පොත් අතිවිශාල සංඛ්‍යාවක් සුභූති හාමුදුරුවෝ ගාව ඒ වෙනකොටත් තිබුණා. ඉතින් 7 වසක් පුරා මෙම ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබලා ලංකාවේ එවක පණ්ඩිත භික්ෂූන් වහන්සේලා ඉතාමත් දුර්ලභ යුගයක්. ඉතින් පාලි, සංස්කෘත, ව්‍යාකරණ, හෙළ භාෂාව, කාව්‍ය ශාස්ත්‍ර ආදී සියල්ලම ඉතා ඉහළින් හදාරපු වස්කඩුවේ සුභූති සාමණේරයන් වහන්සේ නැවතවරක් ඈතගම සිරි සුමනාරාම විහාරස්ථානයට වැඩම කරලා ගුරු හාමුදුරුවෝ සෙවණේ වැඩ ඉන්නවා. මෙම කාලෙදී සරණපාල සීලක්කන්ද මාහිමිපාණන් වහන්සේට අවශ්‍යට අසනීප තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් උන්වහන්සේට සිදු වෙනවා මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වාදීපසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම අනුව කොළඹ කොටහේන පන්සලේ වර්තමානයේ දීපදුත්තමාරාම විහාරේ මේ නේවාසිකව ප්‍රතිකාර ලබන්න. ඉතින් සුභූති සාමණේරයන් වහන්සේත් වැඩම කරනවා තමන්ගේ ගුරු දේවයන් සමග. ඉතින් එතකොට මෙම මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ සුභූති හාමුදුරුවන්ට වඩා ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් ව්‍යාකරණ ගැන ප්‍රශ්න කිහිපයක් සුභූති හාමුදුරුවන්ගෙන් අහලා සුභූති හාමුදුරුවෝ එම දීපු පිළිතුරු වලට අතිශය පැහැදීමට පත් වෙනවා ගුණානන්ද හාමුදුරුවෝ. ඊට පස්සේ ඒ අනුව හිතනවා සංස්කෘත භාෂාව පිළිබඳ මේම හාමුදුරුවන්ට තවත් අවබෝධය දෙන්න ඕනි කියලා. ඒ අනුව එවක හිටියා තවත් ප්‍රසිද්ධ සංස්කෘත භාෂාව පිළිබඳ පරතරයට ගිය පඬිවරයෙක් ලංකාවේ බටුවන් තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත පඬිතුමා. වලානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යෙක් වෙච්ච එතුමා ලංකාවේ හිටිය තවත් විශිෂ්ට පඬිවරයෙක් ඒ යුගයේ. ඒ අනුව එතුමා යටතේ වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේට සංස්කෘත භාෂාව පිළිබඳ පරතරයට ගිය දැනුමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙම කාලේ දඹදිවෙන් යම් වැඩම ආපු
පඬිවරයෙක් යටතේ ජෝතිෂය හා තර්ක ශාස්ත්‍රය විශේෂයෙන් න්‍යාය දර්ශනය ආදී විෂයන් සුභූති හාමුදුරුවෝ හදාරනවා. උදෑසන 7:22 දැන් වෙලාව. ඔබ රැඳී සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයත් සමග. අද අපි සුභාරතී සංවාද මණ්ඩපයෙන් කතා කරන්නේ මහා විභවී රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නායක හිමිපාණන් වහන්සේ පිළිබඳව. ඒ අපි සඳහන් කරා මුලිනුත් ඒ සඳහා ප්‍රමුඛ අදහස වෙන්නේ උන්වහන්සේ පිළිබඳව රචනා වෙච්ච ඒ ග්‍රන්ථය තව නුබෝධිනකින් දොරට වැඩීම සිද්ධ වෙනවා. ඒ පිළිබඳව සිහිපත් කරමින් තමයි මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ. සාකච්ඡාව සඳහා මැදිරියට වැඩම කර සිටින්නේ වැල්ලවත්ත බෝධිරුක්ඛාරාමාධිපති පූජ්‍ය වස්කඩුවේ ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේ සහ බණ්ඩාරගම වික්‍රමශීලා විද්‍යායතන පිරිවෙන් ආචාර්ය ග්‍රන්ථකර්තෘ ශාස්ත්‍රපති W.A. පත්මින් සමීර මහත්මයා. පත්මින් සමීර මහත්මයා දැන් ඔබතුමා සඳහන් කළා බොහොම අපූර්වට මේ උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ ආරම්භයේ සිට මේ ශාස්ත්‍රීය අධ්‍යාපනය දක්වා පැමිණෙන ගමන් මඟ පිළිබඳව. මම හිතන්නේ උන්වහන්සේට මේ ලැබුණු ගුරුහරුකම් ආශ්‍රය කරන්නට ලැබුණු ස්වාමීන් වහන්සේලා මේ ලංකාවේ සංඝ පිතෘන් වහන්සේලා විශාල පිරිසක් ඇසුරෙහි උන්වහන්සේට තමන්ගේ ශාස්ත්‍රීය අධ්‍යාපනය කරන්නට හැකියාවක් ලැබුණා. ඔබතුමාලා සඳහන් කරා වගේ මිගට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ ඇසුරෙහි උන්වහන්සේට අධ්‍යාපනය හදාරන්නට හැකියාවක් ලැබුණා. බොහෝ වෙලාවට මේ අර මිගට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේගේ මේ පංචම වාදය තත් මුන්වහන්සේට අවස්ථාවක් සැලසුණයටත් දායකත්වය ලබා දෙන්න. එතෙන් සිට අපි කතා කරමු. ඔව්. ඉතින් මෙහෙම ලංකාවේ සිටිය සීමිත පඬිවර භික්ෂූන්ගෙන් කෙනෙක් බවට පත්වෙච්ච වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරු සාමණේරයන් වහන්සේ වර්ෂ 1859 දී බලපිටිය සීමා මාලකයේදී උදකුක්කේප සීමාවේදී උපසම්පදාවට පත් වෙනවා. එතකොට උන්වහන්සේගේ උපාධ්‍යායත්වය වශයෙන් කටයුතු කරන්නේ ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම වස්කඩුවේ සරණපාල සීලක්කන්ද නායක හාමුදුරුවෝ, ඒ වගේම වනවාසී ප්‍රඥානන්ද හාමුදුරුවෝ ආදී ඒ වගේම වස්කඩුවේ ධම්මක්කන්ද හාමුදුරුවෝ කියන තැනම තමයි කර්මාචාර්යවරු වශයෙන් වැඩ සිටින්නේ. ඒ අනුව උන්වහන්සේ වස්කඩුවේ සිට වැඩම වාගෙන එන්නේ උන්වහන්සේගේ දෙමව්පියන් විසින් තම පුතුණුවන්ට වස්කඩුවේ අභිනවාරාමයේ කියලා විහාරයක් ගොඩනගා දෙනවා. එම විහාරයට තමයි උන්වහන්සේ ප්‍රථම වරට වැඩම කළා උන්වහන්සේගේ ලෝක ශාසනික සේවය පටන් ගන්නෙ. ඒ අනුව වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ මෙම අභිනවාරාමයේ තමයි මුලින්ම අධ්‍යාපන මධ්‍යස්ථානයක් පටන් ගන්නෙ. එතකොට වැලිතර, කොස්ගොඩ, පින්වත්ත, ඌව, බදුල්ල, වලපනේ ආදී පළාත් වලින් ඉතා විශාල ශිෂ්‍ය සමූහයක් මේකෙන් අධ්‍යාපනය ලබන්න එනවා. ඒ වගේම සුභූති හාමුදුරුවෝ ඒ කාලේ තිබුණා රජයේ නිලධාරීන්ට පවරලා විශේෂ නීතියක්. මාස 21ක් ඇතුළතදී සිංහල භාෂාව පිළිබඳ ඉංග්‍රීසි නිලධාරීන් සියලු දෙනා ප්‍රවීණත්වයක් ගන්න ඕනේ. ඒ අනුව සුභූති හාමුදුරුවෝ ගේ ඉංග්‍රීසි දැනුම බොහොම ඉහළයි. ඒ අනුව උන්වහන්සේ කරා ඒ කාලේ රාජ්‍ය නිලධාරීන් වශයෙන් වැඩ කරපු ෆැග්ඩන්, ලී ආදී මේ නිලධාරීන් ඒ වගේම පැමිණිලා ශිල්ප හදාරනවා. ඒ වගේම තව උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස ගැන කියනවා නම් ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර මැතිතුමා, ඒ කියන්නේ ශබ්දකෝෂයේ නිර්මාතෘවරයෙක් ලෙස මේ සිංහල ශබ්දකෝෂය ආරම්භ කිරීමට ඉතා විශාල සේවයක් කරපු පඬිවරයෙක් බලපිටිය ග්‍රාමයෙන් බිහිවෙච්ච එතුමා දායක වෙන එතුමා පැමිණෙනවා. ඒ වගේම වර්තමානයේ තියෙන පින්වත්ත සද්ධම්මාකර පිරිවන පිහිටවපු එහි ආදිකර්තෘවර පින්වත්තේ සීලානන්ද නායක හාමුදුරුවෝ, ඒ වගේම රාමඤ්ඤ නිකායේ මුල්ලේගම සංඝපරපුර පිහිටවා වදාළ මුල්ලේගම ශ්‍රී ප්‍රඥාසේන මාහිමිපාණන් වහන්සේ ආදී අතිවිශාල භික්ෂූන් වහන්සේලා වගේම ගිහි පැවිදි පිරිසක් උන්වහන්සේගෙන් අධ්‍යාපනය ලබා ගැනීමට පැමිණෙනවා. ඒ වගේම ඉංග්‍රීසි ආණ්ඩුව එවක ආණ්ඩුකාරතුමාගේ ලේකම් ධූරිය හෙබවපු R.C. චිල්ඩර්ස්, ඒ වගේම ඊට පස්සේ ලංකාවට ආපු රීස් ඩේවිස් වගේ පඬිවරු බුද්ධ ආගම පිළිබඳව හැදෑරීමට
බෙන්තර වනවාස විහාරය වැඩ හිටපු යාත්‍රාමුල්ලේ ධම්මාරාම මාහිමියන් වගේම වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමියන් ඒ වගේම හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ වගේ අතිවරුන්ගේ සහාය ලබාගෙන අධ්‍යාපනය ලබා ගන්නවා. ඒ වගේම මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ මේම ආර්.සී. චිල්ඩර්ස් පඬිතුමා තමයි ලෝකේ ප්‍රථම වරට ඉංග්‍රීසි භාෂාවෙන් පාලි ශබ්දකෝෂයක් සම්පාදනය කරන්නේ. නමුත් මෙහිදී අපි කියන්න ඕනේ ඒක ගැන අපි ඉදිරියට කතා කරන්න මම කැමතියි. ඒ උනත් ඒ වගේම සුභූති හාමුදුරුවෝ දේශීය වශයෙන් කරපු ග්‍රන්ථකරණය ගැන මම පොඩ්ඩක් කතා කරන්න කැමතියි. උන්වහන්සේ පාලි භාෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළා. මේ පාලි භාෂාවට ඒ කාලේ ලංකාව ඇතුළේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන්ුත් උද්‍යෝගයක් පැවතිනා. මොකෝ තේරවාද ත්‍රිපිටකය හදාරන්න බටහිර උගත්තු විශේෂයෙන්ම සැදී පැහැදිලා හිටියා. ඒ අනුව වස්කඩුවේ සුභූති මාහිමිපාණන් වහන්සේ එම යුගයේ අපේ අභිදාන ප්‍රදීපිකාව කියන ග්‍රන්ථය සංස්කරණය කරනවා. ඒ කියන්නේ මේක පොළොන්නරු යුගයේ රචනා කරපු පාලි ග්‍රන්ථයක් පාලි භාෂාව හදාරන්නට අත්‍යවශ්‍යයි. නමුත් මෙය කාලයෙන් කාලයට ලියපු අත්පිටපත් කිරීමේදී වෙලා තිබ්බ ව්‍යාකරණ දෝෂ ආදිය තිබිච්ච හින්දා මේක හරියට ප්‍රයෝජනයට ගන්න බෑ. ඒ අනුව සුභූති හාමුදුරුවෝ මේම ග්‍රන්ථය ඒ අටුවා ටීකා පරීක්ෂා කළා. අත්‍යවශ්‍ය කරුණු එක්ක සාම්ප්‍රදායික අපේ රටේ භාවිතා වෙච්ච මෙම ග්‍රන්ථය සංස්කරණය කරනවා වගේම සුභූති හාමුදුරුවෝ අන්තර්ජාතික ජනතාවගේ රුචිකත්වයන් පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා උන්වහන්සේ. ඒ ග්‍රන්ථය 1864 දී මුද්‍රණය කළා. 64 දී මුද්‍රණය කරපු ලංකාවේ ප්‍රථමයෙන්ම මුද්‍රණයට පත්වෙච්ච පාලි ග්‍රන්ථය. රාජ්‍ය මුද්‍රණාලයෙන් තමයි මුද්‍රණය කෙරෙන්නේ. ඒක ඉතාමත් සුවිශේෂී භාග්යක්. ඒ කාලේ ලේඛකයෙක්ට එවන් අවස්ථාවක් හිමි වෙලා නැහැ ඒ වෙනකොට. ඒ වගේම මට කියන්න ඕනේ මේකෙදි සුභූති හාමුදුරුවන්ගේ ජාත්‍යන්තර විද්වතුන්ගේ දැනුම ගැන උන්වහන්සේ ඒ පාලි භාෂාවට ආසාව තිබිච්ච හින්දා උන්වහන්සේ ඉතාමත් එහි පදවලට ඉංග්‍රීසි තේරුම් සහිතව තමයි මේක පොත හැදුවේ. ඒක ඒ කාලේ ලෝකේ පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂයක් නොතිබිච්ච අඩුව බ්‍රිතාන්‍ය ඇමරිකාව වගේ රටවල් වල හිටිය ප්‍රංශය වගේ රටවල් හිටිය උගතුන්ට ඉතාමත් අස්වැසිල්ලක් වුණා පාලි භාෂාව හදාරන්න. ඒ වගේම කියන්න ඕනේ මේක හින්දා 1864 දී මේ ග්‍රන්ථය එළි දක්වනකොට මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණා මේ ග්‍රන්ථය ගැන. ඒක එවක පුවත්පත් වාර්තා අපි ගරු ධම්මිස්සර මහා නාහිමියන්ගේ උපදේශකත්වයෙන් මම මෙම පොතේ ඇතුළත් කරලා තියෙනවා. එවක ලෝකයේ තිබිච්ච එකම පාලි ශබ්දකෝෂය විදිහට හඳුන්වලා තියෙන්නේ මේ අභිදාන ප්‍රදීපිකාව සංස්කරණයේ සුභූති හාමුදුරුවන්ගේ. ඒ වගේම මට කියන්න ඕනේ මෙම ඊට පස්සේ මහාචාර්ය ආර්.සී. චිල්ඩර්ස් පඬිතුමා හදනවා පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂය. සුභූති හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක්. සුභූති හාමුදුරුවන්ගේ ගුරු උපදේශ අරගෙන තමයි ඒකත් හදන්නේ අධීක්ෂණයේ යටතේ. එතුමා කරන්නේ මෙම අභිදාන ප්‍රදීපිකාවම උපයෝගී කරගෙන තමයි මේ එතුමාගේ ශබ්දකෝෂයට එම වාක්‍ය එම පදපිළිවෙල ගන්නෙ. ඒක එතුමාගේ පොත්වල වගේම එම සමකාලීන ලෝකේ වගේම පාලි ටෙස්ට් සොසයිටි එකේ සභාපති වෙලා හිටිය මහාචාර්ය රිස් ඩේවිස් මැතිතුමාගේ ලියවිලි වලිනුත් වර්තමානයේ මේ වෙනකොට හොයාගෙන තියෙනවා අපේ නායක හාමුදුරුවන්ගේ උපදෙස් මත. ඒ වගේම 1876 දී නාමමාලා නැමැති ග්‍රන්ථය උන්වහන්සේ මුද්‍රණය කළා. මේ හත්වන එඩ්වර්ඩ් මහරජුට පිළිගන්නවා කියලා සඳහන් වෙනවා. උන්වහන්සේගේ ඉතිහාසය පිළිබඳව කතා මේ සොයා බලන විට. ඔව්. එතකොට පාලි භාෂා ව්‍යාකරණය පිළිබඳ ලංකාවේ මෙතෙක් ලියවිලා තියෙන පරීක්ෂණාත්මක ග්‍රන්ථ අතර නාමමාලාව ඉතා විශිෂ්ට කෘතියක් ලෙස වර්තමානයේත් ඒකමතිකව උගතුන් පිළිගන්නවා. වර්තමානයේ පවා මම උගන්වන බණ්ඩාරගම වික්‍රමශිලා විද්‍යායතන පිරිවනේ පවා අපි හිතවත් ස්වාමින් වහන්සේලා පවා මෙම ග්‍රන්ථය අධ්‍යාපනය හදාරන එම ශිෂ්‍ය හිමිවරුන්ට නිර්දේශ කළා තියෙනවා. ඉතාමත් වටිනා ග්‍රන්ථයක් ඒක. ඒ හින්දා වර්තමානයේ විශ්වවිද්‍යාල තුලත් මේක භාවිතයට ගැනෙනවා. ඉතින් මේ ග්‍රන්ථය පරීක්ෂණාත්මක ව්‍යාකරණ ග්‍රන්ථයක්. ඉතින් මේක ඉංග්‍රීසි භාෂාවෙන් සංඥාපනයකුත් සුභූති හාමුදුරුවෝ ලියනවා. විශේෂයෙන් ඒ මොකද බටහිරයන්ට
පාලි භාෂාව පිළිබඳ උනන්දු ඇති කරන්න දීර්ඝ සංඥාපනය. ඉතින් මේකෙන් වෙච්ච වැඩේ තමයි මුළු බටහිර ජනතාව මේකෙන් පාලි භාෂාව ගැන ගොඩක් අවබෝධය ලබා ගත්තා. ඒ වගේම ආර්.සී. චිල්ඩර්ස් පඬිතුමා මහාචාර්යවරයාගේ ඉල්ලීමකටයි එංගලන්තේ ලන්ඩන් නුවර ඉන්දියා කාර්යාල පුස්තකාලාධිපතිතුමාගේ ඉල්ලීම අනුව තමයි මෙම ග්‍රන්ථය සුභූති හාමුදුරුවෝ සම්පාදනය කරන්න තීරණය කළේ. ඉතින් මෙම ග්‍රන්ථය කෙරෙහි අතිශය පැහැදීමට පත්වෙච්ච අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ සංඝයා වහන්සේලා ශ්‍රී සුභූති මාහිමියන්ට මෙම ග්‍රන්ථය සම්පාදනය වෙනුවෙන් පවර නිරුත්තිකාචාර්ය මහා විභාවී කියලා ගෞරව නාමයක් සම්මත කරනවා. ඉතින් ඒක තමයි උන්වහන්සේගේ දෙවනි ග්‍රන්ථය වර්තමානයේ පවා පාලි භාෂාව පිළිබඳව ජාත්‍යන්තරයේ පවා වර්තමානයේ භාවිතා වෙන මූලාශ්‍රයක්. හොඳයි, අපි තවදුරටත් කතා කරමු මේ පිළිබඳව. නාපේ නායක ස්වාමින් වහන්සේ වැල්වත් බෝධිරුක්ඛාරාමාධිපති පූජ්‍ය වස්කඩුවේ ධම්මිස්සර නායක ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේ වැඩ ඉන්නවා. මම හිතන්නේ මේ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක ස්වාමින් වහන්සේ පිළිබඳව අපි අද කතා කරන්නේ. උන්වහන්සේ ගැන කතා කරනකොට අපිට මේ වැල්ලවත්ත බෝධිරුක්ඛාරාමය කියන විහාරස්ථානය අමතක කරන්නටම බැහැ. මොකද බොහොම වටිනාකමකින් යුක්ත සහ පුරා විද්‍යාත්මක අතින්ද සහ මේ වටාපිටාව උන්වහන්සේගේ සන්ධිස්ථානයක් බවට පත්වෙනව නොවනුමානයි. අපි ඒ පිළිබඳවත් කෙටියෙන් හෝ සඳහන් කිරීම මේ අවස්ථාවේ වටිනවා. විශේෂයෙන්ම බෝධිරුක්ඛාරාම අප විහාරස්ථානයේ රාජගුරු ශ්‍රී සුභූති මහා නායක මහිමිපාණන් වහන්සේ වැඩ සිටිය විහාරස්ථානය. උන්වහන්සේ වෙනුවෙන් ඒ විහාරස්ථානය වැල්ලවත්තේ දායක දායිකාවන් පූජා කරන්නට යෙදුනේ. ඉතින් අපේ වැල්ලවත්තේ පැරණිතම විහාරස්ථානයක් වශයෙන් බෝධිරුක්ඛාරාම අප විහාරස්ථානය හඳුන්වන්නට පුළුවන්. රාජගුරු ශ්‍රී සුභූති මහානායක හාමුදුරන් වහන්සේ වැඩ සිටිය කාලේ විදේශීය ප්‍රභූවරු සියලු දෙනාම වගේ වැල්ලවත්ත බෝධිරුක්ඛාරාමයට තමයි පැමිණුනේ. එහි ඇවිල්ලා මහානායක මාහිමිපාණන් වහන්සේ සමග සාකච්ඡා කරලා ඉන් අනතුරුව තමයි වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති මහානායක මාහිමිපාණන් වහන්සේ වැඩ සිටිය වස්කඩුව ඒ රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරස්ථානයේට ඒ ප්‍රභූන් ගිහිල්ලා සාකච්ඡා කරලා ඒ කටයුතු සියල්ල ඒ ආකාරයෙන් සිද්ධ කළේ. ඉතින් ශාසනික වශයෙන් අප විහාරස්ථානය ඓතිහාසිකත්වයට පත් වෙනවා. රාජගුරු ශ්‍රී සුභූති මහානායක මාහිමිපාණන් වහන්සේට ඉන්දියාවේ ජයසිරි මහා බෝධීන් වහන්සේගෙන් මුල් අද්දවල ගත්ත සාකාවක්. ඒ වගේම පළරෝහ බෝධීන් වහන්සේලා ඒ 4 නමක් මේ වැඩම කරලා එහි ජයසිරි මහා බෝධීන් වහන්සේගේ ඒ මුල් අද්දවල ගත්ත සාකාව අප විහාරස්ථානයේ රෝපණය කරලා තියෙනවා. ඒ වගේම සුභූති මහා නායක මහිමිපාණන් වහන්සේට ඉන්දියාවෙන් තවත් තෑගි වශයෙන් ලැබිච්ච ඒ කපිලවස්තුපුර ධාතුන් වහන්සේලා, ඒ වගේ මේ පාත්‍රා ධාතුන් වහන්සේ, මෙන්න මේ වගේ ඊටමත් වටිනා පූජනීය වස්තුන් අප විහාරස්ථානයේ සතුවත් තිබෙනවා. ඒ වගේම වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරස්ථානයේ ඒ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. මෙන්න මේ විදිහට අප විහාරස්ථානය ඊටමත් වැල්ලවත්ත ප්‍රදේශයේ ගෞරවනීය විහාරස්ථානයක්, පූජනීය ස්ථානයක් වශයෙන් අදටත් විශාල සේවාවන් සිද්ධ කරනවා. ඒ ධාතුන් වහන්සේලා උදෙසා තේවා කටයුතු, පූජා කටයුතු නිරන්තරයෙන්ම අප විහාරස්ථානයේ ඒ පුද පූජා පවත්වලා ඒවට කළ යුතු ගෞරවය එදා මෙන්ම අදත් ඒ විදිහටම සිද්ධ කරගෙන එනවා. ඉතින් මේ කටයුතු පිළිබඳ විශේෂයෙන් මම අපේ පත්මින් සමීර මහත්මාණන් මේ පොත පිළිබඳව ඉතින් මේ සාකච්ඡා කරන මේ වෙලාවෙත් මම ගොඩක් මේ ආඩම්බර වෙනවා. අපේ රාජගුරු ශ්‍රී සුභූති මහානායක මාහිමිපාණන් වහන්සේගේ මේ චරිතා ප්‍රදානය නිර්මාණය කිරීම පිළිබඳව ලොකු ආසාවක් තිබිච්ච අවස්ථාවක් මටත් ඒක අද ඒ ආකාරයෙන්ම ඒ ආසාව ඉෂ්ට වෙන දවසක්. ඉතින් මෙන්න මේ විදිහට
අපි අපේ සුභූති නායක මාහිමිපාණන් වහන්සේට කරන ලොකුම ගෞරවයක් තමයි මේ ශ්‍රී සුභූති චරිතා ප්‍රදානය එලි දැක්වීම. මේ කරුණු කාරණා පිළිබඳව අපිට අපේ නායක ස්වාමීන් වහන්සේ දැන් බොහෝ වෙලාවට වර්තමානයේ වැල්ලවත්ත බෝධිරුක්ඛාරාමේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ හැටියට ඔබ වහන්සේ ඒ අපේ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නායක ස්වාමීන් වහන්සේ ගෙන ගිය ශාසනික සහ ඒ ආගමික මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යනවා. ඒ වගේම මේ බෝධිරුක්ඛාරාමේ විහාරස්ථ 10ක සභාව. ඒ වගේම මම හිතනවා මේ ශ්‍රී සුභූති චරිතය පිළිබඳ ලියවුණු මේ ග්‍රන්ථය සම්පාදනය කරන වහන්සේගේ උපදේශකත්වයෙන් ඩබ්ලිව්.ඒ පද්මින් සමීර මහත්මයා තරුණයෙකු වශයෙන් මේ ගත්තා වූ ප්‍රයත්නය බෙහෙවින්ම වැදගත් වෙනවා. මොකද වර්තමානයේදී අපේ තරුණ පරම්පරාවේ වීරයෝ බවට පත් වෙලා ඉන්නේ හිස් චරිත. අපි මේ ගැන නිරන්තරයෙන් කතා කරනවා සමාජය තුළ. නමුත් අපේ අතීතයේ හිටපු මේ සංඝ පීතෘන් වහන්සේලා අපේ විශේෂයෙන්ම රට ජාතිය ආගම වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කර වීරවරයන් පිළිබඳව ස්මතු කරනවා නම් ඒ වර්තමානයේ මං හිතන්නේ බෙහෙවින්ම වැදගත් වූ කාර්යයක්. ඉතින් ඒ කාර්යයට අතහිත දෙන්නට සහ උර දෙන්නට පත්මින් සමීර මහත්මයා කළ තිබෙන මේ මෙහෙවර පිළිබඳව අපි අගය කරන්නටත් ඕනේ. ඉතින් අපේ පත්මින් සමීර මහත්මයා දැන් අපි කතා කරමින් හිටියේ උන්වහන්සේගේ මේ ජීවන චරිතය සහ උන්වහන්සේගේ මේ භාෂා ශාස්ත්‍ර ඥානය පිළිබඳව, පාලි භාෂාව පිළිබඳව. උන්වහන්සේ මේගේ චරිතය අපි අධ්‍යයනය කරලා බලනකොට බොහෝ වෙලාවට මේ දේශීය වශයෙන් පමණක් නොවේ. ඔබතුමා සාකච්ඡාවේදී ඉස්මතු කරා විවිධ අවස්ථාවලදී. නමුත් දේශීය වශයෙන් නෙමෙයි අපරදිග උගතුන් සඳහාද උන්වහන්සේ ගුරුහරුකම් ලබා දුන්නා. ධර්ම ශාස්ත්‍ර ඥානය ලබා දුන්නා. බොහෝ වෙලාවට මේ උන්වහන්සේ පාලි භාෂාව මේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආර්.සී. විල්ඩර්සන් පඬිතුමා ප්‍රගුණ කරලා තිබෙන්නේ සුභූති ස්වාමින් වහන්සේගෙන් කියලා උන්වහන්සේගේ ජීවන චරිතය කියවනකොට අපිට ලැබෙන. ඉතින් මේ විදිය මහා උගත් පඬිරුවණක් ගැන තමයි මේ කෘතිය ලියවෙන්නේ. ඔව්. එතකොට මම ඉතා සංක්ෂිප්තව තව කියන්නම්. සුභූති හාමුදුරුවෝ තව රචනා කළා ඉතා ශාස්ත්‍රීය වැදගත් ග්‍රන්ථයක් අභිදාන ප්‍රදීපිකාවේ පදපිළිවෙල අනුව අභිදාන ප්‍රදීපිකා සූචිය කියන ග්‍රන්ථය. ඒ වගේම සියම් පිරිත් පොත. ඒක සියම් පිරිත් පොත කියන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය සියමේ රාජකීය පවුලේ සමාජික පී.සී. ජිනවරවංශ ප්‍රින්ස් ඩැන් චූම්සයි රජ කුමරු පැවිදි වුණා උන්වහන්සේ යටතේ 1896 නොවැම්බර් 5 වෙනි දින. එම රජ කුමාර භික්ෂුවගේ ජිනවරවංශ නමින් පැවිදි වුණේ එම භික්ෂුවගේ ඉල්ලීම අනුව සම්පාදනය කරලා 1897 දී තමයි සියම් රජතුමා චූලාලංකාර මහරජතුමා ලංකාවට සැපත් වෙච්ච වෙලාවේ එතුමාට පිළිගන්වලා තමයි සුභූති හාමුදුරුවෝ ඒක ලෝකේ පුරා ව්‍යාප්ත කළේ. ඒ අනුව එම කෘතියත් සියමේ වගේම ලංකාවේ ඇතුලේ සහ ලෝකෙම ඉතා භාවිතයට පත්වෙච්ච කෘතියක්. ඒ වගේම මට කියන්න ඕනේ මම මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී විශේෂයෙන් මම සොයා බැලුවා මෙවන් මහ විශාල යතිවරයෙක්ගේ මෙච්චරද තියෙන්නේ ග්‍රන්ථ කියන එක. ඒක මට හැම වෙලේම අපේ නායක හාමුදුරුවෝ උපදෙස් දුන්නේ ධම්මිස්සර නායක හාමුදුරුවෝ ශ්‍රී සුභූති හාමුදුරුවෝ මෙච්චර විතරක් වෙන්න බෑ කියන අදහස මෙච්චර පඬිවරයෙක් අපේ ධම්මිස්සර නායක හාමුදුරුවෝ මට නිතරම කිව්වා මේක ගැන පොඩ්ඩක් අපි මීට වඩා ටිකක් ගැඹුරින් හොයන්න ඕනේ කියලා. මට හැම වෙලේම කිව්වා. ඒ අනුව මට ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී සුභූති හාමුදුරුවෝ රචනා කරන ලද උන්වහන්සේගේ කාව්‍ය කරන හැකියාව පිළිබඳව තියෙන ශ්‍යාම රාජ වංශාවතාරය කියලා පාලි කාව්‍යයක්. කාව්‍ය පන්තියෙන් 310කින් යුක්ත මෙම දැවැන්ත කාව්‍ය හොයාගන්න පුළුවන් වුණා. ඒ වගේම උන්වහන්සේ තමන් ඉපදිච්ච වස්කඩු බද්ද ග්‍රාමය ගැනත් රචනා කරපු කුඩා ප්‍රකරණ ග්‍රන්ථයක් සොයා ගැනීමට පුළුවන් වුණා. ඒ පිළිබඳ තොරතුරුත් අපි මේ ග්‍රන්ථයට නායක හාමුදුරුවන්ගේ උපදෙස් මත ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම සුභූති හාමුදුරුවෝ කියන්නේ ලාංකිකයෙක් හැටියට උන්වහන්සේට තමයි ප්‍රථම වරට අපරදිග ජාතිකයෙක් විසින් පොතක් පිළිගන්නන අය කියන්නේ පිළිගැනුම ඩෙඩිකේෂන් එකක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ
පවුස් බෝල් පඬිතුමා ඩෙන්මාර්ක් ජාතිකයෙක්. එතුමා තමන්ගේ ජාතක එතුමා තමයි පාලි ටෙක්ස් සොසයිටි ඒ කියන්නේ පාලි පොත් සමාගම වෙනුවෙන් ජාතක පාලිය හා ජාතක අට්ඨකථාව ඉංග්‍රීසි භාෂාවෙන් සංස්කරණය කිරීම හා ඉංග්‍රීසියට පරිවර්තනය කළේ. වෙළුම් 6ක් යටතේ සිදුවන මේකේ 4 වෙනි වෙළුම ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේට තමයි කැප කරලා තියෙන්නේ. ඒ වගේම මට විශේෂයෙන් කියන්න ඕනේ ඊට පස්සේ බුද්ධ වංශ හා චර්යා පිටක කියන ත්‍රිපිටකයේ ග්‍රන්ථය ඉංග්‍රීසි සංස්කරණය සහ පරිවර්තනය සිදු කළපු ආචාර්ය රිචඩ් මොරිස් මැතිතුමා සුභූති හාමුදුරුවන්ට තමයි එම ග්‍රන්ථයත් කැප කරලා තින්නේ. ඔන්න මේක තමයි අපරදිග ජාතිකයන් විසින් යටත් විජිත යුගයේදී සිංහලෙක් වෙනුවෙන් කැප කරපු මුල්ම ග්‍රන්ථ දෙක විදිහට ගන්න පුළුවන්. ඒ වගේම දේශීයව ගත්තොත් ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේට කැප කරපු ග්‍රන්ථ 24කට අධික සංඛ්‍යාවක් නායක හාමුදුරුවන්ගේ උපදෙස් මත මම සොයාගෙන තියෙනවා. ඒවා එක එක නිකායවල වැඩ සිටිය ඒ කාලේ මහා නායකවරු, එතකොට මහා පඬිවරු, ඒ වගේම ගිහි පඬිවරු විසින් ඉතාමත් සාර ගර්භ කෘති, දවන්ත කෘති ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේගේ නාමයට කැප කරලා තිනවා. ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕනේ අනගාരിക ධර්මපාලතුමාගේ මහා බෝධි සමාගමේ සමාරම්භක සභාපති ධූරයේ හැබුවේ හික්කඩුවේ පරම බෝධිසත්ව ගුණෝපේතය හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ. එහි සම සභාපති ධූර දෙක ලංකාව වෙනුවෙන් වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේ සහ අමරපුර නිකායේ මහානායකව වැඩ සිටිය අතිපූජ්‍ය වැලිගම සිරි සුමංගල මාහිමිපාණන් වහන්සේ හැබුවා. ඒ වගේම මට කියන්න ඕනේ ඕල්කට් තුමා සිදු කරපු බෞද්ධ පුනරුජීවන ව්‍යාපාරය, බෞද්ධ පාසල් ව්‍යාපෘතිය පිහිටුවීම, බෞද්ධ ආරක්ෂණ සභාව ඒ ආදියට, ඒ වගේම පරණම විඥානාර්ථ සමිතියේ ගරු කටයුතු සමාජික ධූරය හොබවමින් සුභූති හාමුදුරුවෝ ඉතා විශාල සේවයක් කරලා තිනවා. ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ වැඩවසන වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාම ප්‍රදේශයේ ජනතාව ඕල්කට් තුමා පැමිණලා මෙම විහාරයේ දේශන පවත්වලා තියෙනවා. දේශන පවත්වලා බෞද්ධ අරමුදලට සුභූති හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම අනුව ආධාර එකතු කළා කියලා තියෙනවා. ඒ වගේම වර්ෂ 1890 එම වැල්ලවත්ත ප්‍රදේශයේ හිටිය ප්‍රධාන දායක දාවිත් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු එම ප්‍රභූන්ගේ අනුග්‍රහය සහ විශේෂයෙන්ම සුභූති මාහිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාම විහාර භූමියේ සුභූති හාමුදුරුවෝ වැල්ලවත්ත බෞද්ධ පාඨශාලාව කියලා පාඨශාලාවක් විහාරයේ පිහිටවලා ප්‍රදේශවාසී තරුණ දරුවන්ටගේ දැනුම වර්ධනය කිරීමට පියවර අරන් තියෙනවා. ඒ වගේම මට කියන්න ඕනේ ශ්‍රී ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ ගරු කටයුතු සමාජිකත්වයේ සුභූති හාමුදුරුවෝ හෙබුවා. එතකොට ලංකාවේ මෙම සංගමයේ 1845 තමයි ආරම්භ වෙන්නේ. එතකොට මේකේ සමාජිකත්වය ගත්ත මුල්ම යතිවරු දෙනම වශයෙන් සැලකෙන්නේ, බෞද්ධ යතිවරු දෙනම වශයෙන් සැලකෙන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් සහ වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේ. ඒ වගේම සිංහල භාෂාව පිළිබඳ ශබ්දකෝෂය සම්පාදනය කිරීම මේකේ යටතේ ආරම්භ කරන 1884 දී මේක එංගලන්තේ ලන්ඩන් නුවර ඉන්දියා ඔෆිස්හි පුස්තකාලාධිපතිතුමා තමයි කියන්නේ සිංහල භාෂාව පිළිබඳ ශබ්දකෝෂයක් නැති එක අඩුවක් කියලා. ඒ අනුව ඒකේ මගින් සම්පාදනය කරනවා කොළඹ ප්‍රදේශයේ අග රදගුරු ප්‍රධාන 4 දෙනෙක්ගෙන් යුක්ත කමිටුවක්. සම්පාදක මණ්ඩලය සඳහා මූලික පදනම දාන්නේ එම කමිටුවේ සමාජිකයෙක් වශයෙන් වස්කඩුවේ සුභූති හාමුදුරුවෝ කටයුතු කරනවා. ඒ වගේම අනගාരിക ධර්මපාලතුමාගේ බුද්ධගයාව බේරා ගැනීමේ මෙහෙවර වගේ එම කටයුතු සඳහා දායක වෙනවා. එතකොට 1902 දී රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා එස්.එම්. බාරොස් මැතිතුමා ආරම්භ කරනවා මේ ප්‍රාචීන අධ්‍යාපනය පිළිබඳ විශේෂ ආයතනයක්, ප්‍රාචීන භාෂෝපකාර සංගමය. ඒ ඉතාමත් වැදගත් එම ආරම්භක කමිටු සභාව වේ සමාජිකයෙක් වශයෙන් වස්කඩුවේ සුභූති හාමුදුරුවෝ කටයුතු කරනවා හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධම්මාරාම වගේ ශ්‍රේෂ්ඨ යතිවරුන් සමග. ඒ වගේම මට කියන්න ඕනි අපේ නායක හාමුදුරුවන් සතුව එම සඳහා ලියපු ලිය කියවිලි සියල්ලම අපේ ධම්මිස්ත්‍ර නායක හාමුදුරුවෝ
වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාම විහාරය ඉතාමත් සුරක්ෂිතව ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම මට තව කියන්න ඕනේ විද්‍යෝදය පිරිවෙන සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සැකසීම හා උත්තර පත්‍ර ඇගීම. පාලි භාෂාව පිළිබඳ සම්පාදනය කටයුතු සුබූති හාමුදුරුවෝ කළා වගේ කළා. ඒ වගේම වැලිගම ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ඒකේ ඉංග්‍රීසි මේ සංස්කෘත භාෂාව සඳහා එම ප්‍රශ්න පත්‍ර සැකසීම කළා. ඒ වගේම පින්වත්ත සද්ධම්මාකර පිරිවෙන ආරම්භ කරන්න ප්‍රධාන මාර්ගෝපදේශනය දක්වනවා. ඒ වගේම අපි මීට ඉස්සෙල්ලත් කතා කළා 1873 පැවති පානදුර වාදයේ ජයග්‍රහණය වෙනුවෙන් එම පඬිත මඩුල්ල වෙනුවෙන් සුබූති හාමුදුරුවෝ ත්‍රිපිටක මූලාශ්‍ර පරිශීලනයේ ඉතා විශාල වැදගත් කරුණු ප්‍රමාණයක් හොයලා දුන්නා. ඒ වගේම මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ එක්ක තිබ්බ සම්බන්ධින්ද ඉතා එහෙම වාද විවාද සඳහා නිතරම උන්වහන්සේ දායක වුණා. හොඳයි උදෑසන උදෑසන 7යි විනාඩි 47යි දැන් වෙලාව සුභාරතී සංවාද මණ්ඩපයත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරන්නේ බොහොම වැදගත් වූ මාතෘකාවක්. මහා විභාවී රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක ස්වාමීන් වහන්සේ පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්නේ. සඳහා මැදිරියේ වැඩ සිටිනවා වැල්ලවත්ත බෝධිරුක්කාරාමාධිපති පූජ්‍ය වස්කඩුවේ ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේ සහ බණ්ඩාරගම වික්‍රමශීලා විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය ගන්ත කත්රු ශාස්ත්‍රපති W.A. පත්මින් සමීර මහත්මයා. අපි බොහෝ දේ කතා කළා උන්වහන්සේ පිළිබඳව. මම හිතන්නේ පූජාච පූජනීයානම් පිදියුත්තන් අපි පුදන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් මේ සංඝ පීඨුන් වහන්සේ පිළිබඳව අපි කතා කරනකොට සහ අධ්‍යයනය කරනකොට රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක ස්වාමින් වහන්සේ පිළිබඳව මේ අරිහත් දජය දරාගෙන මේ ලංකාවට සම්බුද්ධ ශාසනයට ඒ වගේම ලෝකේ මේ බෞද්ධ දර්ශනය ව්‍යාප්ත කරන්න උන්වහන්සේගේ ඉටු වූ සේවාව පිළිබඳව මහත් වූ ගෞරවයක් සහ අපිට ලොකු අභිමානයක් උන්වහන්සේගේ චරිතය අධ්‍යයනය කිරීමේදී අපිට දක්නට ලැබෙනවා සහ අපිට හැඟෙනවා. පත්මින් සමීර මහත්මයා දැන් අපි කෙටි වේලාවක් තිබෙන නිසා තවත් වැඩසටහන අවසන් කරන්න අපි දැන් ශාස්ත්‍රීය පැතිකඩ පිළිබඳව බොහෝ සෙයින් අපි කතා කළා. උන්වහන්සේ බොහෝ වෙලාවට මේ ඒනුත් නැවතුනේ නැහැ. විශේෂයෙන්ම මේ පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳව ඒ දේවල් ස්මතු කරන්නට ඒවා තුලින් බෞද්ධ උරුමය ආරක්ෂා කරන්නට උන්වහන්සේ තැබූ පියවර පිළිබඳවත් අපි සඳහන් කළොත් වටිනවා මේ වෙලාවේ. එහෙමයි. එතකොට සුභූති මාහිමිපාණන් වහන්සේ පිළිගේ දැනුම හේතුවෙන් එවක බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඉන්දියාවේ පුරාවිද්‍යා කැණීම් කරපු පුරාවිද්‍යාඥයෝ ධර්මශාස්ත්‍රීය සහයෝගය සුභූති හාමුදුරුවන්ගෙන් ලබා ගන්නවා. එතකොට විශේෂයෙන්ම ඇලෙක්සැන්ඩර් කනින්හැම්තුමා එතුමා තමයි පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ ආරම්භක නිලධාරියා වුණේ. එතුමා තමන්ගේ කැණීම් වලදී බහරුත් කැණීම් විශේෂයෙන් එහිදී ජාතක කතා පිළිබඳ හමු වෙච්ච පළක අර්ථකථනය කර ගැනීම, ඒ වගේම ශිලාලේඛන අර්ථකථනය කර ගැනීම වගේ දේවල් වලට ඒ වගේම ඒවත් සඳහා සුභූති මාහිමිපාණන් වහන්සේගේ භාෂා ඥානය ලබා ගන්නවා. ඒ පිළිබඳ එතුමා ලියවිලි වල එතුමාගේ පොත්වල පළ කරලා තියෙනවා. ඒ වගේම සුභූති හාමුදුරුවන්ට ඉතාමත් අවශ්‍යතාවයක් තිබුණා දඹදිවෙන් ධාතුන් වහන්සේලා වැඩමවා ගැනීමට. ඒ සඳහා උන්වහන්සේ කනින්හැම්තුමාට ලියලා දන්වනවා. උන්වහන්සේගේ හැම සේවයක්ම දුන්නේ නිස්සරණ අධ්‍යාශයෙන්. මක් නිසාද උන්වහන්සේගේ බුද්ධ ආගම ගැන තිබිච්ච ශ්‍රද්ධාව හින්දා. ඉතින් අපි එතකොට කනින්හැම්තුමා මෙම පරීක්ෂණයේදී අපි හොයාගත්තා බුද්ධ ගයාවේ වජ්‍රාසනයේ විහාරේ බුද්ධ ගයා අභ්‍යන්තරයේ කැණීමේදී හම්බ වුණා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා කිහිප නමක්. එම සර්වඥ ධාතුන් වහන්සේලා වස්කඩුවේ සුභූති මාහිමිපාණන් වහන්සේ වෙත ගාල්ලේ ඇඩ්මන්ඩ් ගුණරත්න වාසල මුදලිතුමාට පරිත්‍යාග කළා එවලා තියෙනවා. එතුමා ඉවක බුද්ධ ගයාවේ වන්දනා කරන්න වැඩම කළා තියෙනවා. එතකොට ඒ වගේම තමයි කපිලවස්තු පුරය ඒ කියන්නේ ලුම්බිනි උයන හඳුනා ගැනීමට දායක වෙච්ච ප්‍රධානම පුරාවිද්‍යාඥයෙක් ලෙස අපිට සඳහන් වෙනවා නම ජර්මන් ජාතික ඇන්ටන් ෆුහරල් කියන පඬිවරයා. එතුමා පුරාවිද්‍යාඥයෙක් වගේම එතුමා සමග සුභූති හාමුදුරුවෝ ගනුදෙනු කළා තියෙනවා. ඒ ලිපි ලේඛන අපි ගාව තියෙනවා. ඒ වගේම කපිලවස්තු පුරයේ ඒ ආසන්නව විලියම් සී පෙප්පේ මැතිතුමා හොයා ගන්නවා එම ශ්‍රී සර්වඥ ධාතු තැන්පත් ස්තූපය. එම ලිපි ලේඛන වලින් කපිලවස්තු පුරය හඳුනා ගැනීමේදී එම ශ්‍රී සර්වඥ ධාතු තැන්පත් ධාතු කරඬුවේ කොටලා තිබ්බ එම
බ්‍රාහ්මී අක්ෂර ලේඛනය කියවීමට සුභූති හාමුදුරුවෝ දායකත්වය දැක්වුව හැටි. ඊට පස්සේ එම ධාතුන් වහන්සේලා සුභූති හාමුදුරුවන්ට හිමි වෙච්ච ආකාරය, ඒ වගේ තොරතුරු තියෙනවා. ඒ වගේම මට කියන්න ඕනේ දඹදිව සුප්පාරක පටුනේ බෞද්ධ ස්තූපය කැණීමෙන් 1882 දී භගවාන්ලාල් ඉන්ද්‍රජී කියන පඬිවරයා හොස්වා ගන්නවා පාත්‍රා ධාතුන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ පරිභෝජනයට පත් කරපු පාරිභෝගික පාත්‍රා ධාතුන් වහන්සේ නම. එහි ඛණ්ඩයක් එම කොටස් 13කට කැඩිලා තිබෙ ඉතාමත් සියුම් විදිහට බිඳිච්ච පාත්‍රයකනුත් කොටසක්. ඒක පාත්‍රයකත් නෙමෙයි, නමුත් ඒක පුරාවිද්‍යාඥයෝ හඳුනා ගන්නවා මේක මැටි පාත්‍රයක පුංචි කොටසකත් කොටස් 13ක් කියලා තමයි ඒක හඳුනගෙන එයින් ඛණ්ඩ දෙකක් ලංකාවට පරිත්‍යාග කරනවා. එකක් වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේට සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේට. ඒ වගේම කියනවා නම් ඒ වගේ සුභූති හාමුදුරුවන් වහන්සේට දඹදිවින් එසේ පරිත්‍යාග කරපු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අපේ නායක හාමුදුරුවෝ සතුව වැඩවසනවා. තම සංඝ පරපුරේ උරුමය අනුව එම ධාතුන් වහන්සේලාට තේවාව නිතරම සිදු කරමින් ඊටමත් ගෞරවයෙන් වන්දනා කරනවා නායක හාමුදුරුවෝ හැමදාම. සුභූති මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා හැම විටම. ඒ වගේම මට කියන්න ඕනේ සුභූති හාමුදුරුවෝ වැඩ සිටිය වස්කඩු වැල්ලවත්ත බෝධිරුක්කාරාම විහාරයේ ඉතිහාසය ගැනත් මතක්. වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාම විහාරය සුභූති හාමුදුරුවන්ගේ ජීවන චරිතය ඉතාමත් වැදගත් විහාරස්ථානයක්. උන්වහන්සේ යටතේ පාලනය වෙච්ච කාලේ ඈතගම සිරිසුම නාරාම විහාරය, වස්කඩුව අභිනවාරාමය, වස්කඩුව ආරම්භ පදුමාරාමය, උඩුවර ශෛලතරාරාමය, කොටහෙන දීපදුත්තමාරාමය ආදී විහාර වගේම වස්කඩුවේ සුභූති විහාරය වගේම වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාමය සුභූති හාමුදුරුවෝ ඉතාමත් ඇලුම් කරපු විහාරස්ථානයක්. මේ පැරණි ලිපි ලේඛන අනුව තියෙනවා සියම් රජ පවුලේ කුමාරවරු නිතරම කොළඹ වරායෙන් ගොඩ වැහැලා සුභූති හාමුදුරුවෝ හම්බෙන්න මෙම විහාරයට නිතරම පැමිණෙනවා. ඒ වගේම බුරුම රජදේවිය ඒ කුමාරයෙක් ඇවිල්ලා මෙහි පැවිදි වුණා. ප්‍රින්ස් ඩෑන් චුම්සායි කුමාරයා අපි සතු 1882 දී වැල්ලවත්ත බෝධිරුක්කාරාමයට ඇවිල්ලා පැවිදි වෙන්න ඒ පළවෙනි හමුවීම වැල්ලවත්ත බෝධිරුක්කාරාමයට පැමිණියා කියලා පුවත්පත් වාර්තා දියනවා. ඒ වගේම සෝන පණ්ඩිත් කියන කුමාරවරු, ඒ වගේම තව කාම්බෝජ රජපෞලේ සමාජිකයින් සියලුම දෙනා මේ වැල්ලවත්ත බෝධිරුක්කාරාමේදී තමයි සුභූති මාහිමියන්ව හමු වෙලා තියෙන්නේ. ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕනේ මෙම වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාමේ වැඩවසන ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේ දඹදිවින් වඩම්වාගෙන පැමිණි වැඩමවුව පින්වත්තේ ශ්‍රී සුමනතිස්ස මාහිමියන් ප්‍රධාන දූත පිරිස කියවල වඩමවාගෙන ජයශ්‍රී මහා බෝධිශාඛාව. එහි පරිවාර බෝධීන් වහන්සේලා වස්කඩුව ශ්‍රී සුභූති විහාරය, ආරම්භ පදුමාරාම විහාරය, පින්වත්ත සද්දම්මාකර පිරිවෙන වගේම ඉතිරි බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ සුභූති මාහිමිපාණන් වහන්සේගේ පැවිදි භූමිය වෙච්ච ඈතගම සිරිසුමනාරාම විහාරයේ. එතකොට ඒ වගේම මට කියන්න ඕනේ මෙම විහාරස්ථාන සුභූති මාහිමිපාණන් වහන්සේ වැඩ සිටිය සංඝාවාසය. ඒ වගේම ශ්‍රී සුභූති මාහිමිපාණන් වහන්සේට බුද්ධ ගයාවෙන් වේ බෝධිශාඛාව සමග ඒ කාලේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් සොයාගත්ත බුද්ධ ගයාවෙන් ලබා දීපු ධාතු කරඬු, බුද්ධ ප්‍රතිමා ආදී ඉතා වටිනා පූජනීය වස්තුන් අපේ ධම්මිස්සර නායක හාමුදුරුවෝ ඉතා ආරක්ෂිතව තැන්පත් කරලා තියෙනවා විහාරේ. ඒ වගේම සුභූති හාමුදුරුවන් සම්බන්ධ ලේඛන ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. හොඳයි පත්මිනි සමීර මහත්මයා, දැන් අපිට වැඩසටහන අවසන් කරන්නටත් කාල වේලාව එළඹිලා තිබෙන නිසා මේ ශ්‍රී සුභූති චරිතය පිළිබඳව ඔබතුමාගේ සම්පාදකත්වයෙන් විශේෂයෙන්ම වස්කඩුවේ ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේගේ උපදේශකත්වයෙන් මේ කටයුත්ත සිද්ධ කරන්නට වටපිටාවෙත් බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්න ඇති. අනිවාර්යෙන් මේ සිද්ධ වෙන්නට ඕනේ. විශේෂයෙන්ම මේ වැල්ලවත්ත බෝධිරුක්කාරාමේ විහාරස්ථ දායක සභාව, ඒ වගේම සම්පාදක කමිටු මේ ග්‍රන්ථය වටා එකතු සූදානම් කරන උත්සව කමිටුව මේ පිළිබඳවත් අපි කෙටි සිහිපත් කිරීමක් සිදු කරමු. ඔව්, විශේෂයෙන්ම මෙම පොත ලියන්න ආරම්භ කරලා එම පුවත දැනගත් සමයේ සිට මට නිතරම මේ සඳහා සුබ පැතුවා අපේ හිටපු
නාවික හමුදාපති අඩ්මිරාල් ජයන්ත පෙරේරා මැතිතුමා සහ ශාලිකා පෙරේරා මැතිනිය. ඒ වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී මෙරින්නගේ මැතිතුමා වගේම ශ්‍රියානී මෙරින්නගේ මැතිනිය. ඒ වගේම තිවංක ප්‍රනාන්දු මහතා, නන්ද ප්‍රනාන්දු මහතා, ඒ වගේම රාජගුරු ශ්‍රී සුභූති දහම් පාසලේ ගුරු බවතුන්, ඒ වගේම වැඩිහිටි සමිතිය ශ්‍රී සංගමිත්තා කුලගණ සමිතිය වගේම වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්කාරාමේ දායක පිරිස මට නිතරම හමු වෙච්ච හැම වෙලේම සුබ පැතුවා. ඒ වගේම කියන්න ඕනේ හිටපු පොලිස් කොමිසමේ සභාපති, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මැතිතුමා හා මැතිනිය නිතර මේ පිළිබඳව උනන්දු වුණා. ඉතින් මෙම සියලු දෙනාගේම ශක්තිය මට හිමි වුණා. ඒ කියන්නේ සුබ පැතීම හැම වෙලේම වුන් මට වචනෙන් පවා දිරියක් වුණා මෙම භාරදූර කාර්ය කිරීම. ඒ වගේම අපේ වස්කඩුවේ ධම්මිස්සර නායක මාහිමිපාණන් වහන්සේ තමයි මෙම කාර්යයේ ප්‍රධානම ශක්තිය වුණේ. හොඳයි, මෙවැනි ග්‍රන්ථයක් රචනා වීමට මම හිතන්නේ විශාල පිරිසක්ගේ දායකත්වයේ ලැබිලා මම හිතන්නේ විශාල සමාජ කාර්යභාරයක් ඔබතුමා මේ ඉෂ්ට කරලා තිබෙන්නේ. ශ්‍රී සුභූති චරිතය පිළිබඳව අපේ වර්තමානයේ අනාගත පරම්පරාවට මේ විදිහට දැනගන්නට සැලැස්වීමම මං හිතන්නේ උත්තුංග කාර්යයක්, මේ වෙලාවේ ඉටුවිය යුතු සමාජ කාර්යභාරයක් විදිහට අපි විශ්වාස කරනවා. එහෙනම් අද සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. අපි අද කතා කළේ පවර නිරුත්තිකාචාර්ය මහා විභාවී රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක ස්වාමින් වහන්සේගේ ජීවන චරිතය පිළිබඳව, ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රී සුභූති චරිතය අලලා ලියවුණු ග්‍රන්ථය එළිදැක්වීම සිද්ධ වෙනවා මේ මාසේ 30 වෙනිදා බැල්වත්ත බෝධිරුක්කාරාම විහාරස්ථානයේදී. උන්වහන්සේට ගරු කරන, උන්වහන්සේට ලැබි සියලු දෙනාටම අපිත් ආරාධනා කරමු මේ අවස්ථාවට සහභාගී වෙන්න. මං හිතන්නේ උන්වහන්සේගේ ගුණ සිහිපත් කරන්නට හොඳම අවස්ථාව. ඒ පිළිබඳවත් සිහිපත් කරමින් සාකච්ඡාවට එක්ුණා බණ්ඩාරගම වික්‍රමශීලා විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය ගන්ධකර්තෘ ශාස්ත්‍රපති ඩී.ඒ. පත්මින් සමීර මහත්මයා, ඒ වගේම ධර්මකීර්ති ශ්‍රී සද්ධර්මාචාර්ය ශ්‍රී සුභූති වාචීස්වරාතංශ නවකෝරළ සහ නවතොටුමුණේ ප්‍රධාන සංඝනායක වැල්වත්ත බෝධිරුක්කාරාමාධිපති පූජ්‍ය වස්කඩුවේ ධම්මිස්සර නායක ස්වාමීන් වහන්සේටත් පාද නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා මේ අවස්ථාවේ මේ අවස්ථාවට එක්වීම පිළිබඳව. එහෙනම් අද සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි සමුගෙන යනවා. අද සමාජ මාධ්‍යයෙන් අපිට දායකත්වය ලබා දුන්නේ කාවින්දී ගාල්ලගේ ආරච්චි, ඒ වගේම බදුරුජිත් සෞම්‍ය, ගාමිණී මෙරින්නගේ, අශෝකා බාලසූරිය මේ සියලු දෙනාගේ දායකත්වය ලබා දුන්නා. මම දිනුක ගුණවර්ධන ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්.